කොච්චර පාඩම් කරන්න උමනාව තිබ්බත් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ නේද? ඒක ක්‍රියාවක් විදිහට කරගන්න බෑ නේද? අන්න ඒකට විසඳුම තමයි මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ. මම ඔයාලට පොඩි ටිප්ස් කීපයක්ම කියලා දෙනවා මේකට විසඳුම විදිහට. පළවෙනි එක තමයි විෂයට ෆයිල් එකක් මේන්ටේන් කරන එක. ඒ කියන්නේ ඔයාගේ තියෙන විෂයන් වලට O level විෂයන් 9ක් තියෙනවා, A level විෂයන් 3ක් තියෙනවා. මේ හැම විෂයකටම එක ෆයිල් එකක් ගන්න හදලා තියාගන්න එක. මේක මමත් කරපු වැඩක්. ඔයාගේ O level වල, A level වල, ඉස්කෝලේ වැඩවලට අමතරව කරන හැම එක්ස්ට්‍රා වැඩක්ම මේ ෆයිල් එක තුළට දාන්න. එතකොට ඒ ෆයිල් එක වැඩි වෙන්න ඔයාලට ආස හිතෙනවා ඒ විෂයට තවදුරටත් වැඩිපුර වැඩ කරන්න. ඒ වගේම අපේ සාමාන්‍ය දෙයක් නේ, අපි ආස විෂයට වැඩිපුර වැඩ කරනවා, අපි ආස නැති විෂයට අඩුවෙන් වැඩ කරනවා. ඔයාට ඒක හරියටම මැනගන්න පුළුවන් ඒ ෆයිල් එක පිරෙන ප්‍රමාණය. එතකොට ඔයා දන්නවා මේ විෂයට තමයි වැඩිපුර වැඩ කරන්නේ, මම මේ විෂයට තමයි අඩුවෙන් වැඩ කරන්නේ. එහෙනම් මම මේ විෂයට වැඩියෙන් වැඩ කරන්න ඕනේ ලකුණු වැඩි කරගන්න නම්. ෆයිල් එකක් හදාගන්න එක ගොඩාක් වැදගත්. මොකද ඒකෙදි ඔයා මොනවද කරලා තියෙන වැඩ, ඔයා තව මොනවද කරන්න ඕන වැඩ වගේ ගොඩාක් දේවල් ඔයාට අධ්‍යයනය කරගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි ටිප් එක. දෙවෙනි ටිප් එක තමයි ෂෝට් නෝට්. ෂෝට් නෝට් කියලා කියන්නේ ඔයාගේ මුළු තියරි එකම කොලයක් දෙකට නම්වලා එක දිගට ලියාගෙන යන එක නෙවෙයි. ඔයා ෂෝට් නෝට් හදාගන්න දන්නේ නැති කෙනෙක් නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. මම ඉස්සරහා වීඩියෝ එකකින් ෂෝට් නෝට් එකක් හදන්නේ කොහොමද කියලා දෙන්නම්. ෂෝට් නෝට් එකක් කියලා කියන්නේ ඇත්තටම එක පාඩමක් ඔයා එක කොලයකට ගන්න ඕනේ. මම දැන් කැම්පස් එකේ ළමයෙක්. එතකොට මගේ එක පාඩමක් සාමාන්‍යයෙන් තියෙනවා පිටු 60ක් විතර. පිටු 60ක් විතර සාමාන්‍යයෙන් තියෙනවා. මේ පිටු 60ම මම තනි half sheet කොලයකට ගන්නවා. මම මේක ඉගෙන ගත්තේ ඇත්තටම A level කාලේ. හැබැයි මම මේ කාට කියලා දෙනවා පොඩි පන්තියකින්. ඉතින් ඔයා මේක try කරන්න. කොයි වෙලාවකත් ෂෝට් නෝට් එකක් කියන්නේ සම්පූර්ණ පාඩම ඒ විදිහට කොලයක් නමලා කොලයක ලියන එක නෙවෙයි. ඊට වඩා ගොඩාක් වෙනස්. ෂෝට් නෝට් එකක් කරහා ඔයා හිතන්න ඔයාට තියෙන පාඩම් 20යි නම් ඔයාට එක්සෑම් එකට අරන් තියෙන කොල 20යි. අර ගොඩක් පොත්, ගොඩක් පේපර්ස්, ගොඩක් නෝට්ස් අරගෙන යන්න ඕනේ. අර කොල 20 අරගෙන ගිහලා ඔයාට හොඳට ඔයාගේ එක්සෑම් එකට මුණ දෙන්න පුළුවන්. ඒ වගේම කොයි හරි යන ගමන් එහෙට මෙහෙට යන ගමන් උනත් ෂෝට් නෝට් එකක් කරහා ඔයාට මතකේ නැවත ආවර්ජනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ ටිප් එක තමයි ස්ටිකි නෝට්ස්. ස්ටිකි නෝට්ස් ඔයාලට කඩින් ගන්න පුළුවන්, නැත්නම් ඔයාලටම හදා ගන්න පුළුවන්. මේකෙදී ඔයාට පාඩමේ තියෙන වැදගත්ම දේ ඒකේ ලියලා ඔයාගේ පාඩමත් එක්ක පාඩම් කරන පොතේ අලව ගන්න. ඒකෙන් අර ඔයාගේ පොතේ තියෙන ඒකාකාරී ගතිය අඩු වෙනවා, පාඩම් කරන්න ආස හිතෙනවා. ඒකත් අපේ මේ වැඩ ටික පහසු කරගන්න ලේසි ක්‍රමයක් වෙනවා. ඊළඟ එක තමයි ඔයා පාඩම් කරන තැන ඔයාට අමාරු දේවල්, ඔයාට මතක තියාගන්න බැරි දේවල්, ඒ වගේ දේවල් සූත්‍ර වෙන්න පුළුවන්, රූපසටහන් වෙන්න පුළුවන්, ප්‍රස්තාර වෙන්න පුළුවන්, එක අවුරුදු වෙන්න පුළුවන්. ඒවා ලියලා ඔයාගේ ඇහැට නිරන්තරයෙන්ම පෙනෙන තැන කලව ගන්න. මේකත් හොඳ ක්‍රමයක්. ඔයාගේ මතකයේ නිරන්තරයෙන් එක මතක් වෙනවා අපි දකින වාරයක් පාසා. එතකොට ඒක හරහත් ඔයාට මේ දේවල් ඉක්මනට මතක තියාගන්න හේතුවක් වෙනවා. අද වීඩියෝ එකේ අන්තිම ටිප් එක තමයි පාඩම් කරන තැන ලස්සනට පිළිවෙලට තියාගන්න එක. ඔයා පාඩම් කරලා ඉවරලා යද්දී එතන අස් කරලා යන පුරුදු වෙන්න. ඔයාට පුළුවන් විදිහකට ඔයා පාඩම් කරන තැන නිදහස්ව ලස්සනට තියාගන්න try කරන්න. මේකත් ඔය වැඩිපුර පාඩම් වලට යොදවන්න, පාඩම් කරන්න හේතුවක් වෙන්න එක හේතුවක් වෙනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මේ ස්ටඩි ටිප්ස් ටික ෆලෝ කරලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න.